Max with බුද්ධි YouTube channel එකේ අරන් එන ගණිතය පිළිබඳ වීඩියෝ පාඩම් මාලාවේ අද කියලා දෙන්න ලෑස්ති වෙන්නේ මෙන්න මේ වගේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක දෙක එකවරම සොයා ගන්න ආකාරය පිළිබඳව. හරි. අපි යමු ගානට. අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ ධන 12. මෙන්න මේ නියත පදය ගිහිල්ලා පැත්තකින් ලියා ගන්නවා. ධන 12 ලියාගෙන ධන 12 සාධක දෙක ගන්නවා එකතු කරලා මේ මැද පදය එන විදිහට. කියන්නේ සාධක දෙක එකතු කරලා 7 හැදෙන විදිහට අපි 12 සාධක ගන්නවා. ඉතින් 12 සාධක දෙක ගන්න පුළුවන් අපිට. 4 වරක් 3 තමයි 12, 4යි 3යි 7යි. එතකොට මෙතන ධන 7 නිසා අපි මේ ධන ලකුණ මෙන්න මේ දෙන්නටම දානවා. එහෙනම් මෙන්න මේකේ සාධක දෙක එකවර අපට ලියත හැකි x ධන 4යි x ධන 3යි කියලා. ඊළඟට මේ ගානට ආවහම මේ ගානත් එක්ක මේකේ තියෙන වෙනස තමයි මැද පදේ ඍණ සංගුණකයක් තියෙනවා. එතකොට අපි අර විදිහටම ධන 12 මේ විදිහට ලියාගෙන 12 සාධක ගන්නවා එකතු කරලා ඍණ 7ක් එන්න ඕන විදියට. හරි. එකතු කරලා අපි මේ ලකුණ ගැන හිතන්නේ නැතුව 7ක් එන සාධක දෙක අපි මෙතනදිත් දැක්කා. 4 වරක් 3. ඒතර 4 වරක් 3 12යි 4යි 3යි 7යි. 4යි 3යි 7යි. එතකොට මෙතනදී මේ මැද පදයේ ඍණ වෙච්ච නිසා අපි මේ ඍණ ලකුණ දානවා මෙන්න මේ සාධක දෙකට. එහෙනම් ඔන්න සාධක දෙක එනවා එකවරම x ඍණ 4ක් x ඍණ 3ක් එක්ක. එතකොට මේ ගණන් දෙකේම මෙන්න මේ නියත පදය ධන ලකුණක් වීම නිසා අපට ලැබුණු සාධක දෙක ලැබුණේ එකම ලකුණේ. මෙතන එකම ලකුණ. අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ නියත පදය ඍණ වන අවස්ථාවක කොහොමද සාධක ගන්න කියලා.